සුබම සුබ දවසක් ඒවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න හිතුවා අනුරාධපුරයේ තියෙන බෞද්ධ ජනතාවගේ නොමද වැදුම් පිදුම් ලබන ජයශ්‍රී මහා බෝධිය සම්බන්ධ. ඉතින් මේ වීඩියෝ කිවන්නකම් අපිත් එක්කම රැඳිලා ඉන්න. ශ්‍රී මහා බෝධිය යනු ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි පූජනීයම ඇසතු වෘක්ෂයයි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිටදුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලය ලෙස මේ ජයශ්‍රී මහා බෝධිය හඳුන්වන්න පුළුවන්. මෙය පැළ කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 288 දීය. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිට වූ සහ එසේ සිට වූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගත වෙනවා. මෙම ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමේදී පිටදුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහා බෝධියේ දකුණු ශාඛාවකි. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසෙහි මෙම බෝධිය ලක්දිව යාපා පටුනෙහි මාදගල්හි සංගමිත්තා තොටුපොළ ලෙස දැනට හඳුන්වන තොටුපොළට ගෙනෙන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංගමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂුණී ශාසනය පිහිටුවීමේලා පුරෝගාමී වූවාය. ක්‍රිස්තු පූර්ව 249 වන සියවසෙහි දේවානම් පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහා මෙවුනා උයනෙහි මෙම ජයශ්‍රී මහා බෝධිය සිටුවන ලදී. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා දෙකක් ප්‍රතිමාගරෙහි දැකගත හැකි අතර සෙල්මුවා හිටි පිළිමය ගල්බිත්තිය ගල් දකුණු පැත්තේ වේ. නාගයෙකු පිටතට නෙරාගියසේ නිර්මාණය කරන ලද නාගමුරගල් මෙහි දැකිය හැකි ඉතා දුර්ලභ ගණයේ මූර්ති විශේෂයකි. තවද චාම් කැටමින් යුත් ටැම් හිස් සහිත ගල් කණු කිහිපයක්ද මෙහිදී දැකගත හැකි. ඒවා තනි කළු ගලින් නිර්මාණය කර ඇත. මෙම පූජනීය වෘක්ෂයේ ශාඛා දෙකක් වෙන වෙනම 1907 දී සහ 1911 දී කුණාටු සමයේ කඩා වැටී ඇත. 1929 දී තවත් ශාඛාවක් කපා ඉවත් කර ඇත. 1985 දී දෙමළ විමුක්ති කොටි බෙදුම්වාදීන් මෙම පුදබිමෙහිදී සිංහල බෞද්ධයන් ගණනාවක්ම වෙඩි තබා ඝාතනය කරන ලදී. දිවයින තුල බෞද්ධයින් අනාදිමත් කාලයක සිට අති පූජනීය බෝධි වෘක්ෂයේ වැඳ පුදා ගැනීමට දුර බැහැර සිට පැමිණිති. බෞද්ධයින්ගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පුද පූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ ජීවිතයේ සැලකිය යුතු හා ධනාත්මක වෙනස්කම් ඇතිවන බවත් ආශිර්වාද ලැබෙන බවත් විශ්වාස කරති. බොහෝ බෞද්ධයන්ගේ රෝග සුවය, දරුඵල, විභාග ජය, රැකියා ආදී විවිධ අරමුණු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරමින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට ඉදිරියේදී විශේෂ පූජාවක් කිරීමට බාරහාර වෙති. එසේම වසරේ සිය පළමු වී අස්වැන්න ශ්‍රී මහා බෝධි වෘක්ෂයට පූජා කිරීම අනුරාධපුර ගොවීන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන සම්ප්‍රදායකි. එම උත්සවය අලුත් සහල් මංගල්‍ය නම් වේ. එම පූජාව අලීන්ගෙන් හා වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි, පලිබෝධ හානි හා නියගේ ආදී උවදුරු අඩු වී තිරසාර වී නිෂ්පාදනයක් ලැබීමට හේතුවන බවත් ඔවුන් දැඩිව විශ්වාස කරති. බොහෝ ජනතාව තම ලෞකික අභිවෘද්ධිය සහ ආධ්‍යාත්මික අභිවෘද්ධිය පතා බෝධීන් වහන්සේ වෙත පැමිණීම දැකගත හැකි වේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පූජනීයත්වයෙන් බබලන්නේ බුදුන් වහන්සේගේ බුද්ධත්වයට සෙවන ලබා දුන් වෘක්ෂයක් වශයෙන්. අද වුවද බෝධීන් වහන්සේ නොයෙක් ජනයාගේ වන්දනාමානයට ලක් වෙමින් සංස්කෘතික උරුමයකටද හිමිකම් දරන්නෝය. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න අපිත් එක දිගටම රැඳිලා ඉන්න. එතකන් ඔය සියලු දෙනාම පරිස්සමින් ඉන්න. හැමෝටම ජය වේවා.